එකාත්ම භාවයකදී හිටියා තාපසයෙක් වෙලා. එතුමාගේ නම ශාන්තිවාදී තාපසයෝ. එතුමාගේ දර්ශනය තමයි ඉවසීම. මොන ප්‍රශ්නයාවත් ඉවසන්න, කිපෙන්නට එපා. ඉවසනවා කියලා කියන්නේ වැරද්දට වැරද්දක් කියලා ප්‍රකාශ කරන්න මේ වෙනක නෙවෙයි. නමුත් ඒක වුණත් ඉවසීමෙන් කරන්න පුළුවන්. කේන්ති ගන්නට එපා. මොනම හේතුවක් නිසාවත් කිපෙන්නට එපා. මේක තමයි මෙතුමාගේ දර්ශනය. ඒ නිසා එතුමාව හැඳින්වුවා ශාන්තිවාදී තාපසයෝ. ඉවසීම ගැන කියන තාපසතුමා කියලා. හරි රටේ ප්‍රසිද්ධ වුණා. දවසක් කලාභූ කියන රජුරෝ තමන්ගේ බිරින්දෑවරු සමග අන්තපුරයේ සමග උයනකට යනකොට මේ තාපසතුමා පැත්තක ගසක් මුල වාඩි වෙලා හිටියා. රජුරෝ නින්දට වැටුණා. නින්දට වැටලා ඉන්නකොට බිසෝවරු හිතුවා රජුරෝ නින්ද ගියා කියලා. මේ පිරිස ගිහිල්ලා අපි අද තාපසතුමාගෙන් බණක් අහමු කියලා හැමෝම වට වෙලා හොඳින් බණ ඇහුවා. මොකද ඒ තරම් ප්‍රසිද්ධ දාර්ශනික තාපසතුමෙක්. ඉතින් හැමෝම ආසයි බණ ටිකක් අහන්න. ධර්මයේ ටිකක් අහන්න. බොහොම සතුටින් මේ බිරින්දෑවරු ටික හොඳ ලස්සන බණක් කියනවා ඉවසීම ගැන. මේක අසාගෙන සිටියා. ඒ වෙලාවේ රජුරෝ අවදි වුණා. රජුරෝ අවදිලා බලනවා කෝ තමන්ගේ බිසෝවරු දැක්ක ඔක්කොම ටික ගිහිල්ලා තාපසයෝ වට කරගෙන බණ අහනවා. මේලා ලොකු කේන්තියක් ආ. මේත් කවුරුත් නෙවෙයි සසර වෛරයෙන් ආපු දේවදත්ත ඉෂ්ටවිරයෝ. ඒ නිසා මොකද උනේ? අස්ථානේ වෛරය ඇති වුණා. කෝපය ඇති වුණා. මොනවත් වරදක් කළා නෙවෙයි. ඒ වෙලාවේ මොකද කරේ? එතනට ඇවිල්ලා දැඩි දඬුවමක් තීරණය කරනවා මේ තාපසතුමාට. කියනවා වදකයාට මොහුගේ පිටට කස පහර 2000ක් ගහන්න. ශක්තිමත් පුරුෂයෙක් කියන නැත්නම් කස පහර 2000ක් ගහන මිනිහෙන් මැරෙනවා සාමාන්‍ය. එක කස පහරක් ඉවස ගන්න එක ලේසි නෑනේ. කස පහරක් කියන්නේ. කස පහර 2000ක් ගහන්නට කිව්වා. කස පාරෙන් ගහනකොට වදකයා ගහනවා එක වචනයක් කෑ ගැහිල්ලක් සාප කෙරෙල්ලක් බැනවැදීමක් නෑ. ඉවසගෙන ඉන්නවා. අනිවාර්යෙන් ලේ පිට වෙන්නට ඇති. පිට පළු යන්නට ඇති. නමුත් ඉවසගෙන ඉන්නවා. ඉවසන්න රජුරුවන්ගේ කේන්තිය වැඩි වෙනවා. ඉවසන්න කේන්තිය වැඩි වෙනවා. ඒක තව සිද්ධියක්. කේන්තියෙන් අපි කාට හරි රිදවනකොට ඒ කෙනා බලාපොරොත්තු වෙනවා අනිත් කෙනාගේ දුක දකින්න. අනිත් කෙනාගේ අඬන එක දකින්න. අනිත් කෙනාගේ ශෝකය දකින්න. ඒකෙන් තමයි ඔහු තෘප්තියටපත් වෙන්නේ. ඒක තමයි මානසික තත්වය. ඊටාම පහත් මානසික තත්වයක්. ඔය සමහර ලාවට තියෙන්නේ නවක වදේ වගේ ඒවා. ඒවා ඊටාම පහත් මානසිකත්වයේ තියෙන මිනිස්සුන්ගේ වැඩ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත් කෙනාට පීඩාවක් ලබා දීලා තමන්ගේ යටතේ පවත්වා ගැනීමට. ඒ නොදියුණු මනසේ හැටියක්. කොච්චර උගත්කමක් තිබුණත් මනස දියුණු වෙන්නේ නැත්තම්, හැඟීම් වල දියුණුවක් නැත්තම් ඒ වගේ කට්ටිය තමයි අනිත් කෙනාව පෙළලා ඒකෙන් සතුට ලබන්නේ. එහෙම නැත්තම් තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්නේ. ගොඩාක් වෙලාවට ඔය අනුන් නසන අපරාධ කණ්ඩායම් වල ඉන්න අයගේ මානසිකත්වය ඊටාම දුර්වල මානසිකත්වය. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් හරි බල සම්පන්නයි, සමාජයේ ප්‍රබලයි, ඔවුන්ගේ තියෙන්නේ හරි පුරුෂ බවක් නෑ. ඊටාම දුර්වල මනසක්. ඒක තමයි ඒ වෙන කෙනෙකුගේ දුකට සංවේදී නොවන බව. වෙන කෙනෙකුගේ තමන්ගේ ක්‍රියාවෙන් අන් අයට මොකද්ද වෙන්නේ කියන එකට සංවේදී නැති බව. ඒක ධර්මයේ හැටියට ඊටාම දුර්වල මානසිකත්වයක්. ඒ වගේ කටයුතු ඇහෙනකොට, ඒ වගේ පුද්ගලයෝ ගැන ඇහෙනකොට ධර්මයේ දන්න දියුණු වෙච්ච මනසට ඇතිවන්නේ අනුකම්පාවක්. අඟුලිමාල කෙරෙහි සමාජයේම වෛරයක් තියෙන්නට ඇති. බුදුරජාණන් වහන්සේට ඇතිවන්නේ අනුකම්පාවක්. මොකද ඒ හිතට තේරෙන්නේ නැහැ හරි වැරද්ද. ඒ හිතට සංවේදී නැහැ අනිත් කෙනාගේ දුක. ඒ නිසා ඒකත් මතක තියාගන්න. විශ්වවිද්‍යාල වලට ගියත් නවක වදේ වගේ කරනවා කියලා කියන්නේ ඒක දුර්වල මානසිකත්වයේ තියෙන පිරිසක්. ඒ නොදියුණු මානසිකත්වයේ ඇතිකල්ලි තමයි වෙන කෙනෙකුට මොකක් හරි සාධාරණීකරණයක් කරනවා වෙන්න පුළුවන්. හුරු කරන්න, අරක මේක කරන්න. ඒව අදාළ නැහැ. ශාසනයේ මහාන වෙන තරුණ භික්ෂුන් වහන්සේලාට නවක වදේ දුන්නොත් කොහොමද වැඩිහිටි භික්ෂු? ඒක ශාසනික ක්‍රමයක් නෙවෙයි. ඒක දුර්වල මනසක්. දේ කියලා දෙන්න පුළුවන් හොඳට. ඒ දුර්වල මනසේ හැටි තමයි
එයා සතුටු වෙන්නේ අනිත් කෙනා ඒකෙන් බයට, පීඩාවට, ත්‍රාසයට පත් වෙලා තමන් යටතටපත් වෙනකොට. කලාබු රජුරවන්ටත් වුණෝනේ ඒක. මහා බෝසතාණන් වහන්සේට රිදවන්. මහා බෝසතාණන් වහන්සේව අඬවන්. නමුත් දියුණු මනසට භය උපදින්නේ නැහැ. දියුණු මනසට ශෝකය උපදින්නේ නැහැ. ඒක අනිත් පැත්ත. ඒ වගේ හැඟීම් වලට සංවේදී බවක් නැහැ. ඒ වගේ මට්ටම් එන්නේ නැහැ. මරණයකදී කම්පා වෙන්නේ නැහැ. තමන්ගේ මරණයට බියවන්නේ නැහැ. ඒ නිසා ගහන්න මහා බෝසතාණන් වහන්සේට වේදනාව උපදිනවා. නමුත් ඒක ගානක් නෑ. ඒ තමයි ඒක උදාහරණයට කිව්වේ උල් මාරු කරන පැන්සල කැඩෙන ළමයා අඬනවා. ඒක වැඩි හිටියට ගානක් නෑ. ඒක අපි අහුවොත් ඇයි ඔබ අඬන්නේ නැත්තේ කියලා ඒ හැඟීමක් උපදින්නේ නෑනේ ඔබට. එහෙම හිතවිල්ලක් එන්නේ නෑ. මොකද එයාට තේරෙනවා පැහැදිලිවම තේරෙනවා. සක්සුදක්සේ පැහැදිලි. මේක අඬන්න කරුණක් නෙවෙයි. හැබැයි වැඩි හිටි කෙනෙක් තමන්ගේ දරුවෙක් නැති වුණොත්, ගේ විනාශ වුණොත්, ලොකු පවුලේ ප්‍රශ්නයක් අන්න ඒ වෙලාවට ගරා වැටෙනවා. ඒ තමයි තමන්ගේ මනසේ මට්ටම. ගොඩක් අය ඒ වගේ තැන්වල වැටෙනවා. තවත් ඉදිරියට දියුණු වෙච්ච උත්තමයා එවන් තැනකදීවත් කම්පාවන්නේ නැහැ. ඒ වගේ හිතක් දියුණුනාම තමයි දරුවෝ පවා දෙන්නට පුළුවන්. ඒ වගේ හිතක් දියුණු වෙච්ච අවස්ථාවක තමයි S2 ගලවලා දෙන්නට පුළුවන්. මොකද මේක වෙනම මට්ටමක හිතක් පින්වත්නි. බෝධිසත්ත්ව හිත කියන්නේ වෙනම මට්ටමක හිතක්. ඉතින් කසපහර ගහනකොට නිකරුණේ වේදනාව ඇති වෙනකොටත් උන්වහන්සේ අඬන්න කරන්න කෑ ගහන්න යන්නේ නැහැ. කලාබු රජුරෝ තව ඇවිස්සෙන්න පටන් ගත්තා. තව ඇවිස්සෙනවා. මොකද කරේ? ඊට පස්සේ අනුදුන්නා අත් දෙක කපලා දාන්න. මේක නම් දරුණුයි දැන්. අපි ගොඩාක් කෙනෙක් මේ මට්ටමේදී නම් හැලවෙනවා. බෝධිසත්වයන්ව හොලවන්නට බෑ. අත් දෙක කැපුවා ඒත් නිශ්ශබ්දයි. දර්ශනය කිපෙන්නේ නැහැ. මොකද ඒ වෙලාව මොනවත් කරන්නට බෑ. රජුරවන්ට කරුණු කාරණා කියන්න බෑ. රජුරෝ පිස්සුවෙන් වගේ. ඒ වෙලාව පැනලා යන්නට බෑ. එහෙම කරන්න බෑ. තාපසයෙක් ලෙස ගැලපෙන්නෙත් නැහැ. එතුමාගේ ප්‍රතිපදාවේ උන්නතුමාක් නිස්සබ්දව හිටියේ අත් දෙක කැපුවා. කොතරම්නම් වේදනාවක් ඇද්ද? වේදනාව විතරක්ද මානසික ප්‍රශ්නය? මෙතෙන් පටන් අත් දෙකක් නැහැ. අපේ අතක් කැඩුනොත්, අතක් ගැලවුනොත් වේදනාව විතරක් නෙමෙයිනේ හිතෙන්නේ. ඉදෙන් පස්සේ වැඩ කරන්නේ කොහොමද? මගේ රූපය කොහොමද? මං සමාජයේ කොන්නේ නැහැටි. මට අනුන්ගේ උපකාර නැතුව ජීවත් වෙන්න බැරි හැටි. මේ සියල්ල ගලාගෙන එනවනේ චිත්‍රපටියක් වගේ. අත් දෙක කැපුවා. ඒත් ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ පා දෙක කපන්න කියලා. ඒත් ප්‍රතිචාර නැහැ. ප්‍රතිචාර නැහැ කියලා කියන්නේ ඒ වෙලාවේ ගිහි කෙනෙක් වශයෙන් හිටියනම් බෝසතාණන් වහන්සේ පැනලා ගිහිල්ලා බේරෙයි. ඒක වෙනම දෙයක්. නමුත් පැවිද්දෙක් ලෙස පැවිදි සීලය සහ ඒ වෙලාවේ කරන්න දෙයක් නැහැ. ඒ වෙලාව හවුවෙලා ඉවරයි දැන්. රජුරන්ගෙන් බේරෙන්න බෑ. මහා සේනාවක් එක්ක නින් රජුරන්ගෙන් කොහොමද බේරලා යන්නේ? මේ වෙලාවේ එතුමාට තිබුණේ විකල්පය තමයි රජුරන්ට සාප කරන්න. රජුරුවෙක් ඒ වදකයක ගහගන්න. නමුත් එතුමාගේ දර්ශනයට මේක විරුද්ධයි. ඉවසීමට විරුද්ධයි. එහෙනම් එතුමා මේක දරාගෙන සිටියා. පාදෙක් කැපුවා. ඒත් නිස්සබ්දයි. අර පැත්තේ එන්න බුරබුරා යනවා ද්වේෂය. ඒ වෙලාවේදී ඊට පස්සේ කන් දෙක කපන්න. නාසය කපන්න. දැන් උදාහරණයකට හිතන්න මේ කතා ප්‍රවෘත්තිය චිත්‍රපටියකට ගැහුවන. මේක බලන අයට ඇති වෙන ද්වේෂය කොහොමද කියන්නේ? මේ වගේ එකක් බෝධිසත්ව කතා පැත්තකින් තියලා චිත්‍රපටියකට ගහලා තිබ්බනම් වෙන සාමාන්‍ය මිනිස්සෙට කරා කියනකොට ඒක බලනකොට පවා අපිට ද්වේෂය ඇති වෙනවනේ. දැන් මේකට ලක් වෙන කෙනා මේ බලන කෙනා නෙවෙයි ලක් වෙන කෙනා. මොකද අපි බැලුවා ඇඬුවා ඉච්චරයි ඉවරයි. අපිට අතපය තියෙනවා. මෙතුමාට එතනින් පස්සේ මේ කිසිවක් නැහැ. මේක විහිළු කතාවක් නෙවෙයි අතපයක් කපනකොට. දැන් දර කොටයක් බඳුයි. ඒ වෙලාවේදී එතුමා කියන්නට පටන් ගත්තා කෝබග ඉවසීම මගේ ඉවසීම මේ අතපයවල නෙවෙයි තියෙන්නේ රජතුමනි. මගේ ඉවසීම අතපයවල තියෙන එකක් නෙවෙයි. ඒක මගේ හිතේ තියෙන එකක්. මේ වෙලාවේදී ලේ විලක් මැද මේ තාපසතුමා වැතිරිස හිතන්න ලේ ගලනවා හැමතැනම. අර බිසෝරු බලාගෙන ඉන්නවා.
සෙම්පතිවරු බලාගෙන ඉන්නවා. රජුරුව අණ දෙනවා. රාජනියෝගය වදකයා දනුවන් දෙනවා. මේ වෙලාවේ හිටියා සෙම්පතිතුමෙක්. මෙතුමා ටිකක් ඥානයේ තියෙන කෙනෙක්. මෙතුමා කල්පනා කරනවා මේක නම් විය නොහැකි සිදුවීමක්. මේ වගේ අතපය කන්නාසා කපනකොට පවා කිසිදු හැලහොල්මනක් නැතුව මුහුණේ වෙනසකින් තොරව මෛත්‍රී සහගතව මේක දරා ගන්න කෙනා නම් මහා පුරුෂයෙක්, සුළුපටු කෙනෙක් නෙවෙයි. හැබැයි බැරි වෙලා හරි මේ වගේ කෙනෙක් අවසාන මොහොතේ දරා ගන්න බැරුව සාපයක් කළොත් ඒ සාපයෙන් අපි ඔක්කොම විනාශ වෙනවා. මොකද පුරාණ ලෝකයේ තිබුණ අපින්ගතුනි මතයක් ශ්‍රමණයන්ගේ සාපය අතිශය බලවත් කියලා. පැවිද්දන්ගේ සාපයට හැමෝම බයයි. මොකද සීලයක් ගුණයක් පූර්ණේ කරගෙන සිල්වත්ව ගුණවත්ව ඉන්න කෙනෙක්ට ලොකු කරදරයක් කරාට පස්සේ ඕගේ හිත පෙරෙලා සාපයක් කළොත් ඒ සාපය බලවත් ලෙස විපාක දෙනවා කියලා මතයක් ලෝකයේ තියෙනවා. සමේ සෙම්පතිතුමා කල්පනා කරා අතපය නාස් කන්නාසා කපනකොට පවා ඉවසන මේ සත්පුරුෂයා බැරි වෙලා හරි සාපයක් කළොත් අපිට ඒකෙන් අපේ මුළු රටම විනාශ වෙයි. ඒ නිසා ඇවිල්ලා දර කොටයක් බඳු ශරීරයේ කෙරින් කරලා ලේ ටික පිහ දැම්මා. එච්චර වේදනාවක් ඇද්ද මේ වෙලාවේ. පිහ දාලා ගහකට හේතු කළා. ගහකට හේතු කළා වන්දනා කරගෙන කිව්වා අනේ ස්වාමීනි අපිට සමා වෙන්න. මේ වරදට අපි කිසි කෙනෙක් සම්බන්ධ නැහැ. අපේ අනුදැනුමක් නැහැ. බලන් හිටියේ බව ඇත්ත. අපේ කිසිම සම්බන්ධයක් නැහැ. අනුදැනුමක් නැහැ. අනුග්‍රහයක් නැහැ. එකඟ බවක් නැහැ. මේක මහා අපරාධයක්. ඒ නිසා ස්වාමීනි මේ රජ්ජුරුවෝයි මේ වදකයයි හැර වෙන කෙනෙකු කෙරෙහි නම් කිපෙන්නට එපා. කේන්ති ගන්නට එපා. ඒ වෙලාවේ තාපසතුමා කියනවා පින්වතුනි යෝ මේ හත්තේච පාදේච කන්නනා සංච ඡේදයි චිරං ජීවතු සෝරාජා නහි කුජ්ජන්ති මාදිසා. සෙම්පතිතුමනි යෝ මේ හත්තේච පාදේච කන්න නාසංච ඡේදයි යම් රජ කෙනෙක් මගේ අත්පා කන්නාසා නිකරුණේ කැපුවද විනාශ කළාද චිරං ජීවතු සෝ රාජා ඒ රජ්ජුරුව බොහෝ කල් ජීවත් වේවා. නහි කුජ්ජන්ති මාදිසා මා වැනි අයට ද්වේෂය උපදින්නේ නැහැ. මම කිපෙන්නේ නැහැ. මේක විහිළුවටවත් කියන්න පුළුවන් දේවල්. මේ තමයි බෝධිසත්ව හිත. ඊට පස්සේ කොයිද හිවසීම තියෙන්නේ කියලා පපුවට පයින් ගහලා තමයි රජුරෝ ගියේ. ධර්මයේ දැක්වෙන පොළොව පලන් ගියා ඒ කරපු මහා අපරාධයට බෝසතාණන් වහන්සේ රුධිරයේ වහනේ වෙලා එතනම ටික වෙලාවකින් කාලක්‍රියා කරා. මේ තමයි බෝධිසත්ව හිත පින්වතුනි. මේ තමයි බෝධිසත්ව චර්යාව. මේ තමයි බෝධිසත්ව චර්යාව.